අම්මයි තාත්තයි තමන්ගේ පුතා වෙනුවෙන් හදපු රන්නාලේ පිට චෛත්‍ය. හාමුදුරනේ. සංසන්නයි. මොකද්ද මේ හාමුදුරනේ මේ චෛත්‍ය කතාව? රජ් මහල ආදරේ සංකේතය කියලා අපි කියන්නේ. ඔව්. එතකොට ලෝකෙ මම දකින මෞපිය සෙනෙහසේ පූජනීය සංකේතය තමයි මේ අස්සම් සම්මාසය. මේ ඇලිස්ටේ අස්සම් සේනානායක පුතා 2012 නැති වෙනවා හදිස්සිය ඩෙංගු රෝගය නිසා. ඉතින් එයාගේ තාත්තා අම්මා අත සේනානායක මැතිතුමා සහ එදා සේනානායක මැතිණිය. ඒ වගේම සහෝදරියන්. ඒ දරුවා නැති වෙලා අවුරුද්දක් ගත වෙන අවස්ථාවේ මේ පූජනීය සංකේතය මම හිතන්නේ ලෝක සුවිශේෂීම චෛත්‍යයක් විදිහට රණාලේක්ෂ චෛත්‍යයක් විදිහට ඒ වගේම මේ පොත් වහන්සේ චුඩාමාණික්කය බොහොම සුවිශේෂයි මම කියන්නම් පස්සේ. හරි. පොත් වහන්සේ පවම් 65ක් රණාලේප කරලා තියෙනවා වගේම දැනට දකුණු ආසියාවේ උසම චුඩාමාණික්කය තමයි මේ චෛත්‍යයේ පළඳවලා තියෙන්නේ. අඟ 32ක් උස චුඩාමාණික්කය. උසම එක. දැනට මෙන්න මේ විදිහට. මේක ඇතුළට යන්න පුළුවන් චෛත්‍යය. චෛත්‍යයේ ධාතු ගර්භයට මේ විදිහට පිළිසෙත් තියෙන එකම චෛත්‍යය. ඒ කියන්නේ අපිට පේනවා මේ රත්න පාට පදිය. මේ තියෙන චෛත්‍යයේ පාදම. චෛත්‍යයේ පාදමටවත් හානියක් නොකර තමයි මේ චෛත්‍යයට අපි පිළිසෙන්නේ. මේක. මාර ලස්සන හිතුවට වඩා මේ පස්වන්තන චෛත්‍ය ඒ වගේම ධාතුමහන්සලා අත්නමත් මේ චෛත්‍ය තුළ වැඩ ඉන්නවා දැනට. මේ චෛත්‍ය රාජානන් වහන්සේ බොහොම සුවිශේෂී වෙන්නේ මේ ලෝකේ තියෙන උත්තරීතරම සෙනෙහස මෞපිය සෙනෙහසේ නාමයෙන් ඉදිවුණු චෛත්‍ය රාජානන් වහන්සේ තමයි යස්සන් සර්වමහාසෑය සෙනඟගම. ඉතින් සතරගමේන බොහෝ දෙනෙක් මේ ස්ථානයට ඇවිල්ලා වන්දනා කරනවා. බොහොම සැදැහැති. ඒ වගේම ඒක සනසා ගන්න, ඒක නිවා ගන්න පුළුවන් පූජනීය සිද්ධාස්ථානයක් මෞපිය සෙනෙහස පුතරන්ද කියන එක ලෝකයේ තියෙන පූජනීය සංකේතයක් විදිහටයි යස්සන් සර්වමහාසෑය නිර්මාණය වෙන්නේ. කතරගම આવොත් අනිවාර්යෙන් ඇවිල්ලා යන්න ටවුන් එකේ ඉඳලා මහලුක දුරක් නැහැ.